Hi, welcome to my YouTube channel. අද වීඩියෝ එකේ තියෙන්නේ අපි හැටන් නල්ල දන්නේ පැත්තෙන් සිරිපා කරුණා කරපු ගමන ගැන. දැන් වෙලාව රෑ 11:45ට විතර ඇති. දැන් අපි ඉන්නේ මස්කෙලිය මාඋසාකලේ සමාන් දේවාලේ. අමානි සිරිතක් විදිහට සිරිපාදී කරුණා කරන්න කලින් හැමෝම මෙතනට ඇවිල්ලා වැඳලා ආශිර්වාද අරන් යන්නේ. මෙතන මාරම ලස්සනයි. අපි අද්දි රැත් වෙලා හින්දා පුදුම තරම් සීතලක් තිබ්බේ. ඊට පස්සේ අපි ආයෙ පිටත් වුණා. අපි ගිය පොය දවසක නෙමෙයි. ඒත් දන්සල් 2-3ක්ම තිබුණා. දැන් වෙලාව රෑ 12ට විතර ඇති. ඒත් මේ බත් දන්සල තිබ්බා. අපි එතනත් නැවතිලා කාලා හැම ආපහු පිටත් වුණා. මේ ඈතින් පේන්නේ සිරිපා මළුව. දැන් වෙලාව රෑ 1ට විතර ඇති. අපි දැන් ඉහළට කරුණා කරනවා. සීතලට අඳින ඇඳුම් හැමදේම ඔයාලට අඩුවට මේ කඩවල වලින් ගන්න පුළුවන්. අයිස් කැප් එකක් රුපියල් 150කුත් ග්ලව්ස් දෙකක් 100ක් වගේ ගාණක් උඩේ මට මතක විදිහට. හැටන් පාරේ දිගටම කෑම කඩවල් වොෂ්රූම් වගේ දේවල් තියෙනවා. හැබැයි ටිකක් උඩට යද්දි කෑම වල මිල ගණන් වැඩි. මතක විදිහට මළුවට ළඟම කඩයකින් අපි අහුවාම කෙසෙල් ගෙඩියක් රුපියල් 150ක්, කිරිතේ එකක් රුපියල් 200ක්, කිරි පැකට් එකක් රුපියල් 200ක් ඒ වගේ ගාණක් උනේ. මේ පහළ හරියේ දිගටම කකුල් මසාජ් කරන තැන් තියෙනවා. එක්කෙනෙක්ට රුපියල් 100ක් වගේ වෙන්නේ. තව ආයඩෙක්ස් සිද්ධාලේප වගේ බ්‍රෑන්ඩ් වලින් නොමිලේ ඔළුව කකුල් මසාජ් කරන තැන් ගොඩක් තිබ්බා. ඔයාලට වීඩියෝ එකේ ඉස්සරහට මේ දේවල් බලා ගන්න පුළුවන්.
මේ තියෙන්නේ මකර තොරණ. මේ බෝඩ් එකේ තියෙනවා මේ සිරිපා අඩවියේ ආරම්භයයි. නඩේ සැමටත් ඔබටත් සිරිපා කරුණාවේ පිහිට ආරක්ෂාව පතා කට කරුණාවෙන් ගමන් අරබන්න. මෙතෙන් පටන් ඔබ සොඳුරු දසුන් හරහා ඉදිරියට කරුණා කරයි. ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් සුමන සමන් දෙවි රැකවරණෙන් මුනි සිරිපා වැඳ ගන්නට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. රතු පාලම පහු කරගෙන උඩට කරුණා කරද්දී ජපන් සාම චෛත්‍ය අපිට දැක ගන්න පුළුවන්. ඒත් එක්කම තවත් උඩට යද්දී නිශංක මල්ල රජමහා විහාරය තියෙනවා. මෙතන ඉන්න හාමුදුරුවරු කරුණා කරන අයගේ අත්වල පිරිත් නූල් කැට ගහනවා. මට මතක විදිහට මේ හරිය ගඟුල තැන්න. මම වැරදි නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. හරි තැන කමෙන්ට් කරන්න. මං කලින් කිව්ව සමහන් එකෙන් කරන හෙඩ් මසාජ් එක මේ. එතන තියෙන සීතලත් එක්ක මාරම විදිහට මේක දැනෙනවා ඔළුවට. හරිම පහසුවක් දැනෙනවා. ඔන්න අපි සීත ගඟුල ළඟට ආවා. මෙතනත් අම්බලමක් තියෙනවා. අපි එතනට වෙලා කාලා ආයෙත් එතන එහා පැත්තේ තිබ්බ කඩෙන් තේ බීලා ආයෙමත් නගින්න ගත්තා. ඔය කියත් තියෙන අපි කණේම මොනවද? Surprise. සාමාන්‍යයෙන් සිරිපා වඳින හැමෝම සීත ගඟුලෙන් මූණ අතපය සෝදාගෙන යන්නේ සුදු ඇඳුමින් සැරසිලා පේවෙලා.
මේ තියෙන්නේ රතු අම්බලම. අපි ගොඩාක් හිමින් කරුණා කරපු හින්දා අපි කොහෙවත් නවතින්නේ නැතුව දිගටම උඩට කරුණා කළා. සුර රද සමන් සමගින් සුරා ගන එවර පැහැනද මදාරා පර සතු මල් පතර කරපුද වඳින රැඳී මුනි සිරි පාතඹර සකිසඳ පෙනේ සම නොලගිර නැගෙන හිර මේ වෙද්දි වෙලාව 5:30ට වගේ ඇති උදේ. ඈතින් ඉර පායනවා පේනවා. මාරම ලස්සනයි. ඔන්න අපි ඉඳි කටු පානට ආවා. ඉර පායන්න කලින් අපි ටිකක් උඩට යන්න try කළා. ඒත් අපිට යන්න බැරි වුණා. තාමත් අපි ඉඳි කටු පානේ. අපි ඉඳි කටු පානේ ඉදි තමයි හිරු උදාව වුණේ. ගෞදහස් දුර සොයා මෙහි ඇදෙනා සියොතුනුත් මේ දයේ සුවදනිති අසා සිටියොත් උන්ගේ ගීනතේ දේශයමකෙන් බිමක් බවදයතේ මුල්ම වතාවට සිරිපා වඳින අය කෝඩුකාරයෝ කියලා හඳුන්වනවා. බුදුරජාණන් වහන්සේ සිරිපතුල පිහිටවන්න වඩින අවස්ථාවේදී උන්වහන්සේගේ සිවුර ඉරිලා තියෙනවා මේ ස්ථානයේදී. ඉතින් ඒක සංකේතවත් කරන්න හැම කෝඩුකාරයෙක්ම මෙතන ගෙත්තම් කළා. ඒ චාරිත්‍ර ඉටු කළා තමයි යන්නේ. තව මෙතනට ගෙත්තම් පාන කියලාත් කියනවා, ඉදිකටු පාන කියලාත් කියනවා. ඒ නම් දෙකම කියනවා. අන්න ඒ කිව්වා වගේ ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. හැටන් පාරෙන් ආය රත්නපුර පාරට යන්න පුළුවන් අතුරු පාරක් තියෙනවා. මෙතන ඉඳලා මීටර් 600ක් වගේ දුරක් යන්න ඕනි කියලා තමයි මෙතන මේ බෝඩ් එකේ තියෙන්නේ.
මෙතන ඉඳලා පටන් ගන්නෙ මහගිරි දඹය. ගොඩක් පටුයි ඒ වගේම ටිකක් උස්ස පඩි තියෙන්නේ. මහගිරි දඹෙන් පස්සේ අපිට අහස් ගව්වට යන්න පුළුවන්. ඉරෙන් පවා වැඳුම් ලබා සක්වල පතලයි හිතෙන් පවා වඳිම් හිත්වල සුවයයි පිනෙන් මවා පෙනෙන්නේ බුදු හිමි පාමුලයි දිනෙන් හෙටත් රැකගනුමැයි සමනොල මහසෑයයි ඉරෙන් පවා වැඳුම් ලබා සක්වල පතලයි හිතෙන් පවා වඳිම් හිත්වල සුවයයි පිනෙන් මවා පෙනෙන්නේ බුදු හිමි පාමුලයි දිනෙන් හෙටත් රැකගනුමැයි සමනොල මහසෑයයි කෙලෙස් කසල මල බැහැර කරන්නයි විසල් කුසල් දම් රැස් කරගන්නයි කරුණාවෙන් කරුණා කරගන්නයි කසල හලා බිම නොම කෙලෙසන්නයි අසිරි සුරකිමු සමනොල අපි දැන් ඉන්නේ 4109 වෙනි පියවරේ. මෙතන තියෙනවා තව පඩි 99කින් ඔබ විවිසෙන්නේ අහස් ගව්වටයි. ඉදිරියට ඔබට අවසාන කඩේ නොහොත් හිම කඩේ හමු වෙයි. මේ බස් වහරේ ඇහැල කනුව නමින්ද හඳුන්වයි. අසිරිමත් සිරිපා මළුව වන්දනාවට සූදානම් වෙන්න. ඔයාලට මතකද දන්නේ නැහැ දිත්වා සුලිකුණාටුවත් එක්ක මෙතන තිබුණු පස් තට්ටුවක් පහලට ඇවිල්ලා තිබ්බා. මේ තියෙන්නේ එතන. මෙන්න තියෙනවා හිමේ කඩේ. ඒත් එක්කම හැල කණුවක් තියෙනවා. පුරුද්දක් විදිහට විට කන අය මේ කණුවේ ඇහැල කණුවේ උණු ටිකක් ගාලා තමයි උඩට කරුණා කරන්නේ. මේ හරියේ තියෙනවා මල් කඩයක්. අපි ගත්ත මල් එක මලක් රුපියල් 50ක් වගේ උනේ. වීකෙන්ඩ් දවසක් හින්දා සෙනග ටිකක් හිටියා වැඩියෙන් හැටන් පාරෙන්. ඒ හින්දා අපිට ටිකක් ඉන්න වුණා මහගිරි දඹේ. කොහොම හරි මළුවට යද්දී උදේ 9ට වගේ වුණා. ඔන්න අපි මළුව ළඟටම ඇවිල්ලා ඉන්නේ. ඉහළ මළුවේ වීඩියෝස් ගන්න දෙන්නේ නැහැ. ඒ හින්දා ඒ ටික නම් ගන්න බැරි වෙයි. වදන් පවා පිරිසිදු කර සීතල ගඟුලේ වරෙන් කෝඩු ගෙත්තම් කර ගෙත්තම් පානේ ලොවෙන් මුතුන් වන්දනාව යනනා කාලේ නොයන් කිලිටි කර පින්බිම මේ සිරිපාවාරේ අසිරි සුරකිමු සමලොල අසිරි සුරකිමු සමනොල අසිරි සුරකිමු සමලොල අසිරි සුරකිමු සමලොල ගෙනා දෙයක් වෙතොත් කෙලෙස් අකුසල් හැර තබා යන්න එපා මහසෑ බිම නිසරු කර මනා හිතින් තේවී සම්බුදු සිරිපා මුල වැටි වඳිමු ලොකිලිටි කර පින්බිම සමනොල අසිරි සුරකිමු සමනොල අසිරි සුරකිමු. ඊට පස්සේ අපි ආයෙත් පහලට කරුණා කළා. සබ්ස්ක්‍රයිබර්ස්ලා 1000ක් ඕනි මගේ channel එකට. ඒත් තාම ඉන්නේ ටික දෙනයි. ඉතින් තාමත් ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. thank you ඔයාලා හැමෝටම. ගිහින් එන්නම්. තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු.